පියාසර කරන්න කිව්වට තාම පඩි 10ක්වත් නැක්කේ මාරම ආති. කෙලින්ම හයිවේ එක වගේ මන්තිරු දෙකක් තියෙනවා. අරක්‍රම බා කැම්ම ගනි කරන්න එක පා. නැගිටපන් අතරමාර වෙලා වරක් වෙලා තියෙන්නේ. මොනා කරන්න බෑ නැගිටපන්. කොහොමද මගේ ඇටින් පාර නළුගු පරාදයිනේ රංගපාන්න ගිහින් සීගිරිය යන්න හිටිය වෙලාවත් පරක් වුණා. සෙට් එකටත් ජීලා තෙල් ටිකකුත් ගහගත්තා. ඔන්න දැන් මම රෙඩි. ඔයා රෙඩිද? එහෙනම් ඉතින් තවත් මොනවද බලාගෙන අපි යමු. සීගිරියට යන්නේ කොහෙන්ද? සීගිරියට. ඔන්න ඉතින් වෙනද වගේම Google Map එකත් පිස්සු කෙලින්න ගත්තා. දැන් ඉතින් පාරේ ඉන්න මහජනතාවගේ පිහිට තමයි. දැන් දවස් 2-3ක් තිස්සේ ඇවිදලා අර දුරින් පේන ගල උඩ නැග ගන්න පුළුවන් නේද? ඒවා ඉතින් දෙයියෝ තමයි දන්නේ. දැන් නම් ඉතින් බොරුවටත් එක්ක පාර අහනවා. සීගිරියට යන්න කොහෙද රත කාලා හදන්නද? මෙතන. මෙතනින් දාන්න පුළුවන්. Good morning කියන්නේ විශේෂ හේතුවක් තියෙනවා. දැන් උදේ 7යි පිටිපස්සෙන් තියෙන කඩෙන් බයික් එකේ හෙල්මට් එකයි බෑග් එකේ තිබ්බා. අරගේ බෑග් එකේ තිබ්බා. දැන් අපි යනවා සීගිරියට ගිහිල්ලා මේන් ගේට් එක ගාව ගියාම වීල් එක යනවා රුපියල් 300 400ක් විතර ගනි. කිලෝමීටරයක් විතර තියෙනවා යන්න. ඒ ටිකේ අපි ඉතින් පොඩි උදේ පාන්දරනේ. ටයිම් එක තියෙන හින්දා පයින් යනවා. එහෙම නම් ඉතින් අපි යමු එයන් සීගිරියට. උදේ පාන්දර එනවා නම් තමයි ගොඩක් හොඳ. මේ නැත්තම් කට්ටිය වැඩි වෙද්දි පොඩක් අමාරුයි නගින්න. පාලින්න කලින් නැගලා බහින්නත් පුළුවන්. ඉතින් අපි යනවා. ආ ලස්සනයි. යන පාර කිලෝමීටරයක් විතර තියෙනවා. ඔයාලා කැමති නම් එතනටම යන්න පුළුවන්. වීල් එකේ රුපියල් 300ක් විතර ගන්න. දැන් අපි එතන වාහනේ පාක් කරලා උදේ පාන්දර ආපින්න තා වෙලා තියෙනවා මම හිතන්නේ. ඉන්ට්‍රස් එකෙන් ඇතුළට දාන්නෙත් 8යි ගානකට. බලමු ගිහලා වෙලාව ටයිම් එක නම් හරියටම දන්නේ නැහැ. ගිහලා බලමු. ටිකට් එක ගේනකන් වීඩියෝ කරන්න කියලා ෆෝන් එක දීලා ගියා. පොර වීඩියෝ කරලා තියෙන්නේ ඔන්න ඔය තියෙන කෝපක. ටිකට් ටිකක් ගත්තා 240යි දෙන්නට. කෞතුකාගාරයට යන්නේ. ටිකට් ගත්ත තැනම තියෙනවා කෞතුකාගාරය කියලා බෝඩ් එකක් ගහලා. ඒක බලන්න යන්නෙත් ඉතින් අපි මේ දැන් ගත්තු ටිකට් එකෙන්ම තමයි. අපි කොයිම වෙලාවක සීගිරිය එනවා කියලා කිසිම ප්ලෑන් එකක් තියන පොළොන්නරුවට ආපු ගමනක් නෙමෙයි මේක. පොළොන්නරුවට ආවට පස්සේ තමයි දැනගත්තේ කිලෝමීටර් 48යි පොළොන්නරුවේ ඉඳලා සීගිරියට තියෙන්නේ කියලා. ඉතින් මෙච්චර දුර ආපු එකේ ඉතින් මෙන්න මේ පේන සීගිරියට ගියේ නැත්තම් ඉතින් වැඩකුත් නැහනේ. කෞතුකාගාරයේ වීඩියෝ කරන්න දෙන්නේ නැද්ද කොහෙද? ඉතින් බලමු. ඔය ඉන්නේ කාශ්‍යප රජුගේ බිසෝවරු එහෙම නෙමෙයි හොඳේ. මේ බිතු සිතුවම් ගැන සමාජයේ එක එක කතා තිබුණා. අපේ ආනන්ද කුමාරස්වාමී මහතා නම් කියන්නේ මේ රජුගේ බිසෝවරු නෙමෙයි කියලා. කෞතුකාගාරයේ ගොඩක් දේවල් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. සිතුවම් ටික දැක්කනේ. උඩ මම හිතන්නේ සිතුවම් මේ වෙද්දී දැන් සාමාන්‍ය වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒකින්ද මෙතන නෙලලා තියෙනවා ඒ විදිහටම. දැන් මෙතෙන්ද තව පොඩ්ඩ දුරයි ඇත්තේ. යමු ටිකට් එක ගත්තා. යමු සීගිරියට ගිහිල්ලා බලමු. ගත්තු ටිකට් එක පිටිපස්සෙන් බලනවා. ID එක තියනවාද කියලා පොඩ්ඩක් අහනවා. ඒක අවුලක් නෑ ඒ තරම්. ටිකෙන් ටික අපි යනවා. උදව්වක් කරනවා අර චක් කරන්න නැතු. ඉක්මනට යනවා මොකද පිදුරංගල යන්නත් තියෙනවා. දැන් 7:40යි වෙලා අපි කෞතුකාගාරයට ගිහිල්ලා එමෙ යන ගමන්නේ සීගිරිය දැන් නම් ටික පේනවා. අපි හවස් වෙන්න කලින් යන්නත් ඕනේ කිලෝමීටර් 210ක් විතර යන්නත් තියෙනවා අම්පාරට. මේ ඉඳලා බලමු. ඒකට ටක් ගාලා මේක වල එක කරේ ගත්තොත් ගොඩ.
මෙතනින් දැන් තමයි පටන් ගත්තේ නගින්න. යමු. කෑකෝ ගහන්න හොඳ නැහැ. මී වද තියෙනවලු. මේ වටපිටාවේ තියෙන පාඩි පෙළ වල නගින්නත් එපා කියලා තියෙනවා. ඒත් අපේ ශ්‍රී ලංකන් පුරවැසියෝ අභිවෘතවත් පුරවැසියෝ මෙච්චර මේ පාරක් තියෙන පාර යන්නේ පාඩි පෙළෙම තමයි යන්නේ. මෙතන තියෙන ශිලා දේවාලය තියෙන්නේ සීගිරි අප්සරාවියන් බලන්න කියලා දැන් අපි උඩට යන්න ඕනේ. ඉබට ඉන්න චුට්ට මහසි ඊයේ පිරිදා දවස් දෙකේම ඇවිදලා පොළොන්නරු බ්ලොග් එක බැලුවේ නැත්තම් අපේ කියසර කරන YouTube channel එකේ තියෙන ඇවිල්ලා බලන්න පොළොන්නරු බ්ලොග් එක තියෙනවා. උණු වතුර වලින් බලන්න ගියා. ඒවත් ඇවිල්ලා බලන්න. මේ වදයකී සීගිරියේ සුදු ගල් පිරීලා තියේ. පියාසර කරන්න කිව්වට තාම පඩි 10ක්වත් නැග්ගේ මාරම ඇති. මේ බෑග් එකත් අපිට දාලා ඉන්න තිබ්බ අර කඩෙන්නේ. කවන්න නැති අරන් ආවනේ. යා. වැඩේ කියන්නේ වතුර බෝතලයක් ගන්න බැරුණ උදේ පාන්දර ආපු හින්දා වතුර කඩවල වහලා තිබ්බේ. ඔයාලා එනවනම් අනිවාර්යෙන්ම වතුර බෝතලයක් අරන් එන්න. අරක්කම් බා ගැම්ම ගනි රන්න එක පා. මොකද හති දදා නැගගත්තා සිංහපාද කියන තැනට. ඊට පස්සේ පේන ඇති තව එහෙමයි. සිංහපාද දෙක ගාවට ආවට පස්සේ තමයි තේරුනේ අපි තමයි උදේ පාන්දර ඇවිල්ලා තියෙන්නේ කියලා. කොහෙද උදේ පාන්දරම නළුවෙක් වෙන්න ගියානේ. ඔන්න ඔය පේන්නේ මම තමයි මගේ තියෙන වටිනාම කියන බඩු ටිකක් දාගෙන ওই බෑග් එකෙල්ලගෙන ඉතින් යනවා සීගිරියේ. මාර ටීවී එකක් තියෙන ඇවිල්ලා බලන්න ඕනේ ඉතින්. මේව කිව්වට නැහැ. ඇවිල්ලා බලන්න ඕනේ මෙතන. කෙලින්ම හයිවේ එක වගේ මන්තිරු දෙකක් තියෙනවා. ඉතින් යන්න දෙන්නේ. දැන් භාගයටත් එදී නැගලා ඉවරයි. අර පැත්තෙන් තියෙනවා පිදුරංගල. ටයිම් එකක් තිබ්බොත් පුළුවන් තරම් අපි බහැලා ටයිම් එකක් තිබ්බොත් අපි යන්න try එකක් දෙනවා. තව යන්න තියෙන්නේ තව ටික දුරයි. මන්තිරු දෙකක්ම තියෙනවා. අපිට දැන් ආය යන්න තියෙන්නේ මෙතනින් බහැලා යන ගමන් අර පැත්තෙන් මේවා ටිකක් බලාගෙන යන්න තියෙන්නේ නේ. කෙලින් මේ ගලවුට්ට ගිහිල්ලා ආය යන ගමන් මේ අපේ සීගිරි අප්සරාව ටික බලාගෙන යමු. යන ගමන් දැන් මෙහෙම දාට යන්න. අපි යනවා උඩට. මචං කාශ්‍යප රජුරෝ මේ වයි කලක්කුර නිකම් මාලිකාවක් හැදුවා නෙමෙයි. පොරට රජකම ඕනින්ද තාත්තව ඝාතනය කරලා ඒකට පලි ගන්න මල්ලි ඉන්දියාවෙන් ඉඳලා සේනාවක් ඇවිල්ලා බයට තමයි මේ මාලිගාව හදලා තියෙන්නේ. හැබැයි මොනවා නැතත් අද වෙනකම් ලංකාවට ඩොලර් එන උල්පතක් මේ සීගිරිය. දැන් මං ඉන්නේ මාලිගාවේ උසම තැන. මාරම ලස්සනක් තියෙන වටපිටාව. කාශ්‍යප රජුරෝ අවුරුදු 18ක් ওই මාලිගාවේ හිටියා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. පට්ටම ලස්සනක් තියෙන්නේ ආයේදී. ඔයා තාම ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම එන්න ඕනි තැන තමයි මේ සීගිරිය. මේ දුම වැඩි. එහෙනම් පොඩක් අර වටපිටාව චුට්ටක් පේනවා අඩුයි. කවන්න නැති මේ පේන ටික උනත් ඇති. මේ පැත්තේ තියෙන බටහිර මාලිගය. ස්මාරක වලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වර්ධකලු.
ඒක උඩින් තමයි පාර හදලා තියෙන්නේ. අපි දැන් ඊට පස්සේ යනවා අන්න අර ඈතින් පේන පිදුරංගල සීගිරිය බලන්න එකට ගිහිල්ලා. ඕන් එන කට්ටිය දැන් මෙච්චර උඩකට කාශ්‍යප රජුරු ආවා කියන්නේ ඒ කාලේ කොච්චර තාක්ෂණයක් තියෙන්නේ නැද්ද නේ? අපි තාම කාගේ හරි පදයක් අහලා දෙන්නවා. මෙතන තියෙන උඩම තැන තමයි කාශ්‍යප රජුරු සිංහාසනේ තිබ්බ කියලා කියන්නේ. මෙතන මේක මහා සංකීර්ණයක්. කියන්නේ ගොඩනැගිලි තට්ටු බිල්ඩින් වගේ තිබිලා තියෙන්නේ. මේක මාරම ලස්සනයි වටපිටාව. දැන් මේ පොඩි මිදුමත් එක්ක කැමරාවට පොඩ්ඩක් ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් ගන්න අමාරුයි. අපි යමු අර පැත්තේ පොඩි විලක් වගේක් තියෙනවා. ඒකට වතුර ගෙන අපු ඉතින් මාර උඩුමයි යන්කෝ. අර තියෙන අපි පාර අපි වාහන නතර කරේ. මේ හැම ගඩොලින් ගඩේම කට්ටිය දාලා මේ ඔක්කොම අතු ගන්නවා. කියන්නේ හැමදාම ඔබේල මම හිතන්නේ මේ වැඩේ දිනපතාම වෙන වැඩක්. හැම ගලක්ම කියන්නේ මේ පඩිපෙල් තියෙනවා. මොනව නැතත් කාශ්‍යප රජුගේ පට්ට මාතල්ලේකේ සැපේ හිටිය කියලා පේනවා මේ වීල් ටික දැක්කම. මේ තියෙන පොකුණු වලට වතුර කොහෙන් ආවද දැන් මෙතන උඩ මාලිගාව හදාගත්තා. දැන් අරච්චර යට ඉඳලා උඩට වතුර ගේන්න කොහොමද මේ තාක්ෂණයක් තිබිලා මේ කිසිම තාක්ෂණයක් නැති කාලේ මේ වගේ තාක්ෂණයක් තිබ්බ කියන්නේ ඉතින් ආයේ මේ කිලා තියෙන යඩු නෙමෙයි හිතා ගන්න දෙයක්. අපි යමු උඩ තියෙනවා view point එකක්. එතනට ගිහිල්ලා ෆොටෝ දෙකක් විතර ගන්න. සීගිරිය කියපුවම ඔන්න ඔය වඳුරු ටික මාර ප්‍රසිද්ධයි. මම සෑහෙන දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල මේ වඳුරු ටික. ඔය ඔතන ඉඳගෙන සෑහෙන කට්ටිය වීඩියෝ කරලා තියෙනවා. මාරම ලස්සන. ඔන්න මචං මම වීරයා වගේ එතනට ගියා විතරයි. එතන හිටිය වඳුරු ටික මාව දැකලා පැනලා දුවන්න ගත්තා. මට පොඩි සැකයක් තියෙනවා. හැබැයි මං මාව දැකලා නෙමෙයි ඔකුත් දිවි. මම හිතන්නේ මගේ වීඩියෝ වලට එන්න කැමති නැතිකමත් නැත්තම් උගේ පොඩි සමාජවාදයක් ඇති මොකක් හරි බලන්න වෙන්නේ එන්න කැමති නැති සීන් එකකුත් තියෙනවද දන්නේ නැහැ. මෙතන තමයි ඔය කට්ටිය ඇවිල්ලා ෆොටෝ ගහන්න. අර පැත්තේ තියෙන වැව. ඒ නම නම් දන්නේ නැහැ. අපි දැන් යන්න කියලා දැන් වෙලාව උඩට 9යි. ඇතිනේ දැන් උඩ හිටියා. දැන් ආයෙ අර පැත්තෙන් බහිමු. යා. ජමු අපි සීගිරියට ආවා. දැන් අපි යනවා සීගිරියෙන් යන පැත්තට ගිහිල්ලා අපි සීගිරිය දිහා දුරින් ඉඳලා බලාගෙන ඉමු. මේ පැත්තෙන් කොහොම වටෙන් එන්න පුළුවන්. අපි ඉක්මනට බහින්න ඕනේ හින්දා මෙහෙන් යනවා. නෑනේ. ඔව්නේ. මෙතනින් දාලා අර එන්න. මෙතනින් යමු. දැන් මේ මෙතනත් පේනවද මේ? මෙන්න මෙතන තියෙන කාණුවක් කපලා එකින් යන වතුර ටික මෙහෙම ඔහොම ඇවිල්ලා මේකේ මාර තාක්ෂණයක්. අම්බෝ. මෙහෙන් තියෙනවා අර කියන්නේ ස්පීල් වගේ. දැන් ඔය බට දාලා තියෙනවා වගේ හදලා තියෙන්නේ. හරිම කැටයක්ුනේ. ඒ පැත්තෙන් යන්න බැයිලු. අර පැත්තෙන් පොරින්නස්ලා දෙන්නේ ගියා. මුංගි පස්සෙන් අපිට කියලා Google Maps එක වගේ තමයි. යන් දැන් උඩට ගිහලා මේකෙන් එහා පැත්තට යන්න. යා හැංගි යනවා. කාශ්‍යප රජුරු.
ආසියාවේ දැනට ඉතිරි වී ඇති පැරණිතම ඓතිහාසික උද්‍යානය අතර සීගිරි උද්‍යානයද වේ. ওই පහලින් පේන්නේ මාලක උද්‍යානය. මාරම ලස්සනක් තියෙන්නේ මේ මීදුමත් එක්ක. හරි පරිස්සමෙන්ම බහින්න ඕනේ. අර තියන්නේ පිදුරංගල. අපිට දැන් ටයිම් එක තියෙයි. මං හිතන්නේ තාම අපි බහිද්දි 10 විතර වෙයි. එහෙන් බැලුවොත් ඉතින් යන්න පුළුවන් ඒ. දැන් නම් සිංහකට ගාවටම ආවා. හොඳයි. හජුට්ටයි ආවා සිංහකට ගාවට. දැන් මෙතනින් වතුර බොන්න තැනක් තියෙනවද දන්නේ නැහැ. වතුර ටිකක් තිබ්බයි. අර පැත්තේ තියෙනවා බලමු. ඒක ඕනේ නැහනේ. ඔහොම බහැලම් බෝ. යා. වතුර බොන එක කෙලින්ම කැන්සල් කරලා දැම්මා. වතුර බොන එක කැන්සල් කරලා දැම්මා. අපිත් එක්ක නැග්ගේ කට්ටිය. උඩ දිනන් ඉන්නවා දැක්කේ නැහැ. අපි දෙන්න තියෙන්නේ මේ යටින් එන්න තියෙන උටින් ඇවිල්ලා අතනින් ගලවුට්ට ගිහිල්ලා අප්සරා view ටික බලාගෙන මෙහෙන් බහින්න තියෙන්නේ. අප්සරා view ටික බලාගෙන මෙහෙන් බහින්න තියෙන්නේ. සීගිරියේ කුරුටුගීත තමයි මේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ කැටපත්වවරේ. ස්මාරක වලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ස්පර්ශ කිරීම තහනම්. කුරුටුගී සීගිරියේ කුරුටුගීත ලස්සනයි. කුරුටුගීත විතර නෙවෙයි ගලුත් ලස්සනයි සීගිරියේ. අපි දැන් යනවා චිත්‍ර ගුහාවට. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ෆොටෝ ගන්න දෙන්නෙත් නැහැ. කමක් නැහැ ඉතින් මේවා තවත් පරම්පරා ගානකට තියෙන්න ඕනි, රැක ගන්න ඕනි ඒකින්ද අපි යමු උඩට. මම එතනට යනකම් පොඩ්ඩක් වීඩියෝ කරන්නම්. හැබැයි ඒ ටික නම් ගන්න දෙන්නේ නැතුවේ. චිත්‍ර ගුහාව බලන්න. රවුන්ඩ් තියෙන නැගින ගමන් ඉන්නේ. මෙතනින් හරිය වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි එනම් හම්බෙමු. නෑ උඩට ගියා. සීගිරි ලලනාවියොත් බැලුවා. මේ තරම් අප්සරා view මේ තරම් ලස්සනට ඉන්නවා කියලා දන්නවනේ. ඉතින් අපිත් ඒ දවස්වල එනවා ඉතින්. රාජ්‍ය ඉතින් මොනවද සපක් ගන්න නැද්ද? කෙලින්ම මේ බටේ තියෙන්නේ ඩාඩිය. මොනවා කරන්නද ඉතින්? අල්ලගෙන වහින්නත් එපා. මං අනේ සීගිරි ආවේ දෙවෙනි පාර. ඉස්කෝලේදී එකපාරක් ආවා ඒක ඩියුටි. ඒතකොට මම උඩට මේ පැත්තෙන් නගින්න තිබ්බේ ඒකට. මේ හරිය මෙහෙන් ඇවිල්ලා තමයි නගින්න තිබ්බේ. දැන් මෙහෙන් බහින්න තිබ්බා. දැන් මෙහෙන් බහින්න අර පැත්තෙන් නගින්න හදලා තියෙනවා. අපි නැගිමින් දැන් දැක්කේ මේකත් මේ නයිපෙන ගුහාවලු. ඔයා සීගිරිය ඇවිත් යනකොට මේ වගේ දෙයක් අරගෙන යන්නත් ඉතින් අමතක කරන්න එපා. මගේ මේ පැත්තෙන් පේන්නේ ජල මල් තියෙන පොකුණු දෙපැත්තෙම තියෙනවා. ඒ දෙපැත්තෙම වැහි කන්නේට මේවා මේ වගේ ජලය උඩට එනවා. එතකොට මේ සීගිරියේ මාර ලස්සනක් එතකොට මාලිගාවට කොච්චර ඒ දවස්වල කොච්චර ලස්සනක් තියෙන්නේ නැද්ද? මට්ටම ලස්සනක් තියෙන්නේ නැති. එහෙමනම් ඉතින් අද අපේ සීගිරියේ බ්ලොග් එක මෙතනින් නතර කරන්න වෙනවා. අපි ඊළඟ බ්ලොග් එකෙන් අනිවාර්යයෙන්ම පිදුරංගල බ්ලොග් එකත් අරගෙන එනවා. එතකම් මාව subscribe කරන්න, share කරන්න, පහළ තියෙන bell එකත් click කරන්න. මේ වීඩියෝ එක ගැන පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙමනම් ඉතින් අපි පිදුරංගලදී හමු වෙමු.